මේ ඉන්නේ හිරුණේනාගේ මේ ඉන්නේ ලසිදු මල්ලි. මේ දෙන්න අපිට කලුතරින් තමයි සම්බන්ධ වෙන්නේ. මගේ TikTok වීඩියෝ එකක් දැකලා මල්ලි මට ඉස්සෙල්ලාම කතා කරනවා. ඊට පස්සේ මල්ලිගේ අම්මත් කතා කරනවා. කතා කරලා සාමාන්‍ය සති දෙකක් වගේ යනකොට අපි මෙහෙට ආවා. දැන් මේ දෙන කපල් එකක්. ඇත්තට මේ කපල් වීසා වලට හොඳම අවස්ථාවක්. එකමඩේෂන් එක මේගොල්ලන්ට එනකොටම රෙඩි. ජොබ් එක එනකොටම රෙඩි. ජොබ් එකේ මැනේජර් ලංකාවෙදිම කතා කරනවා. ජොබ් එකේ මැනේජර් මැවිල්ලා මේගොල්ලන් බාර ගන්න. මෙයා ෂොප් එකක වැඩ කරන්න තියෙන. මේ නංගිට ක්ලීනින් ජොබ් එකක් තියෙන්නේ. එතකොට දෙන්න කැමැත්තෙන්ම අපි ඇග්‍රීමන්ට් සයින් කරලා ඔක්කොම කරලා ඇවිල්ලා තියෙන්නේ. අද ආවිල්ලා කෙලින්ම ගියේ මේගොල්ලෝ. මේගොල්ලන්ගේ එකමඩේෂන් එක. පොඩ්ඩක් පරක්කුනේ ওই ප්‍රශ්න නිසා ඇත්තටම. කියන්නේ දැන් මල්ලිත් උන සල්ලි දාපු ඉන්න මල්ලිත් තන අයියේ මොකද වෙන්නේ මොකද වෙන්නේ. මොකද ඒ ටික හරියටම arrange කරගන්න ඕන නිසා තමයි දැන් ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ආවා. මේ දෙන්න ෆ්‍රයිඩ් රයිස් එකක් මම කොත්තුවක් කෑවා. කාලා හිටන් අපි ආවිල්ලා කෙලින්ම එකමඩේෂන් එකට යන්නේ. එකමඩේෂන් එක ඉතාලම හොඳ පිරිසුත්තරක් නේ. ගෙදර හිටියා වගේ ඉන්න පුළුවන්. මම හිතනවා නංගිට උයන්න පුළුවන් කියලා. මේ උයන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපි උයන්න අවශ්‍ය කරන බඩමුට්ටු ටික ගන්න ආවේ මේ දැන්. හරි පිරිසිදුවට ඉන්න පුළුවන්. හරි හොඳ තැනක්. ඉතින් මේක තමයි අපි ඔයාලට ආරම්භයේ හොයලා දෙන්න තැන. සමහරක් කරා ඊට වඩා අඩුවට, වැඩියට හරි හොඳ ඊට වඩා හොඳ ස්ටෑන්ඩඩ් තැන් වල ඉස්සරහට හම්බ වෙයි. මේ හරි ගොඩක් ලංකාවේ කට්ටිය ඉන්න ඒරියා එකක්. ඉතින් මේ එකමඩේෂන් එකක් හොයාගන්නවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඔයාලා ඇවිදිනකොට කරනකොට යාළුවෝ ටික සෙට් වෙලා ඉතින් මේ වැටි කරගන්න පුළුවන්. මොකද හිතෙන්නේ ඉතින්? හොඳයි කිව්වාගේම වැටෙනවා. සල්ලි දාලා සති දෙකක් විතර ගියා. දැන් ඉතින් ජොබ් එකට යන්න තියෙන්නේ. සල්ලි දාලා සති දෙකක් විතර ගියා. දැන් ඉතින් ජොබ් එකට යන්න තමයි තියෙන්නේ. ජොබ් එකට ගිහලා ජොබ් එකේ වැට් ටික බලන්න වෙන්නේ. රයිට්. එහෙනම් අපි යන් ෂොප් එකකට බට්ටියක් ගන්න. දැන් ඒගොල්ලෝ අද උදේ තමයි ආවේ. ඇවිල්ලා අපි shopping ගියා. එතකොට මේගොල්ලන්ටම room එකක් කරන් දුන්නා අපි. එතකොට මේගොල්ලන්ට ගෙන්න කියලා තිබුණේ 3-5 ටික විතරයි මම හිතන්නේ. අනිත් ටික සියල්ලම අපි ලෑස්ති කරලා දුන්නා අපි ගන්න ගාස්තු ඇතුළම. එතකොට room එකට මෙයා කලින් payment එකක් අපිට කරා. දැන් එතකොට මේගොල්ලන්ට දෙන්නේ කියලා පොඩි rest එකක් ගන්න. මේ ඊට පස්සේ හෙට උදේ ඉඳන් වැට්ට යන්න. ඉතින් ඔය දෙන්නගේ අදහස කියන්න මොකද්ද මේ සම්බන්ධයෙන් කොහොමද කියන්නේ? හොඳයි ඇත්තටම කියපු විදිහටම වැඩ ටික ඔක්කොම කරලා දුන්නා. මං කියන මොකද හිතෙන්නේ? සමහරක් අය ඉතින් බොරු කියලා රටවල් වලට ගෙන්නගෙන අතෑරලා දානවා. මාසෙටම කිව්වට මාසෙට වඩා කන්න බොන්න අරන් දුන්නා. හොඳයි ඉතින්. එහෙමයි ඇත්තටම මේක තමයි කපල් එකකට ඇවිල්ලා සෙටල් වෙන්න පුළුවන් හොඳම විදිය. ගොඩක් ඕගොල්ලෝ දකින්නවා කපල්ස් මට කතා කරන 90% කපල්ස්ට මං කියන්නේ එකම තැනක ජොබ් එකක් දෙන්න බෑ. මම හිතන මල්ලිට කිව්වෙත් එහෙම තමයි. එක ඒරියා එකකින් ජොබ් එකක් දෙන්න එකම තැන ඉන්න දෙන්න කියලා. හැබැයි ඔයාලගේ වෙලාව හොඳයි. කලින් ආපු කපල් එකක් හිටියා ඒ දෙන්නට කියන්නේ මම ගෙනාපු කපල් එකක් ඒ දෙන්නට එකමඩේෂන් එක හොඳ නැහැ කියනවා, බාත්රූම් එක හොඳ නැහැ කියනවා. ඒ වගේ ඔය ඔතරම තමයි දුන්නේ. හරි ඕගොල්ලෝ හොඳම දෙයක් ඇතුළේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් එක එක හේතු කියනවා ඒගොල්ලෝ කීක යන්න ඕන කියලා ගියා. ඒතකොට එතනින් තමයි මේ chance එක ආවේ අත්තනම. ඔයාලට වැඩ කරන්න තියෙන්නේ පොඩි shop එකක් තියෙන්නේ. shop එකට කිසිම ගැටලුවක් ලංකාවේ සිංහල කතා කරන මැනේජර් කෙනෙක් ඉන්නේ. ඒතකොට අයිතිකාරයා බංග්ලාදේශ කෙනෙක්. මම ඒගොල්ලන්ව දන්නවා ගොඩක් කල් ඉඳන්. ඒක කිසිම ගැටලුවක් නැතුව වැඩ ටික හොඳටම කරගෙන යන්න පුළුවන්. මොකද මමත් කරපු වැඩවලින් සාර්ථකම වැඩක්. මොකද මෙච්චර කාලයකට මම ගෙනාපු ළමයින්ගේ කියන්නේ එනම දවසේ අවදාවත් ඔයාලා එකමඩේෂන් එකට ගෙනවා අපේ ගෙදර තමයි යන්නේ හැමදාම. ගිහලා දවසක් දෙකක් ගෙදර ඉඳලා තැනක් හොයලා එහෙම තමයි දාන්නේ. මේක කෙලින්ම එකමඩේෂන් එක. ඒගොල්ලෝම එකමඩේෂන් එක හොයලා තිබ්බා. ඒගොල්ලන් ගොඩක් කට්ටිය ඕනේ තව.
ඉතින් මේ ඒකත් එක්කලා මම හිතනවා හොඳට වැටි කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දෙන්නගේ මනාගතට සුබපතනවා. තාම මේ වැඩේ අතහැරලා නැහැ. තව මාස දෙකක් වාර දෙනා විස ගහන්න. ඒක පිටිපස්සේ මම ඉන්න ඕනලාග. ඕගොල්ලන්ගේ ඔක්කොගේ විශ්වාසය තියලා මේ වැටි මම ඉස්සර මම හරියට කරලා දුන්නා කියලා. ඒක ටිකක් මම පිටිපස්සේ ඉන්නලා කරලා දෙන්න. එහෙනම් ජය වේවා. ජය වේවා.